ගෙවී යන කාලය දිහා බල බල ඔබ හිතන්න මේ ගෙවී යන්නේ මට ජීවිතය හදාගන්න තියෙන වටින කාලයයි. මේ ගෙවී යන්නේ මට වැරදුණු තැන් සකස් කරගන්න තියෙන වටින කාලයයි. මේ ගෙවී යන්නේ මගේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න තියෙන වටිනා කාලයයි. මේ ගෙවී යන්නේ මට පින් කරගන්න තියෙන කාලයයි. මේ ගෙවී යන්නේ මට මනුස්ස ගුණධර්ම දියුණු කරගන්න තියෙන කාලයයි. මේ ගෙවී යන්නේ මට මගේ මෑණියන්ට පියාණන්ට සලකන්න තියෙන කාලයයි. මේ ගෙවී යන්නේ මට මගේ ගුරුවරුන් උපදන්න තියෙන කාලයයි. මේ ගෙවී යන්නේ පින්වතුනි අපේ කාලය. ඔබ අත්තරොලොසුවෙන් බලනකොට වෙලාව තත්පර කටුව වේගෙන් යනවා පෙනෙද්දී ඔබ හිතන්න මේ ගෙවී යන්නේ මට තියෙන වටින කාලයයි. ඔරලෝසුව ටික කාලයේ ඉදිරියට අරගෙන යනවා පේනකොට ඔබ හිතන්න මේ ගෙවී යන්නේ මට තියෙන වටින කාලයයි. එළඹෙන හැම පෝයකටම පෙර අපි දැන් බොහෝ කාලයක ඉඳලා ඔබට සිල් ගන්නට, සිල් රකින්නට, සිල් ආරක්ෂා කරන්නට කියලා මතක් කරනවා. අපිට පුළුවන් මතක් කරන්න විතරයි. ඒ මතක් කරන දේ හොඳට හිතට අරගෙන ඔව් මම සිල්වත් වෙන්න ඕන. මං සිල්වත් වුණොත් ඒ සීලයේ පිහිට මටයි කියලා කල්පනා කරන දක්ෂකම නම් ඔබ හදාගන්න වෙනවා. ඒක හදාගන්න බැරිනොත් එහෙම පෝයෙන් පෝය ගෙවි ගෙවියයි. දවසින් දවස ගෙවි ගෙවියයි. ඔබේ ජීවිතේ අවසන් වෙන තැන ඔබටත් හොරෙන් ඔබ ළඟට එයි. ඒ නිසා පමා වෙන්න එපා. පින් කරගන්න හදිස්සි වෙන්න. කුසල් කරගන්න හදිස්සි වෙන්න. යහපතේ හැසිරෙන්න හදිස්සි වෙන්න. ධර්මයේ හැසිරෙන්න හදිස්සි වෙන්න. තමන්ගේ ජීවිතේ ගුණවන්ත කරගන්න හදිස්සි වෙන්න. පමා නොවී තමන්ගේ ජීවිතේ සුන්දරව ගොඩනගා ගන්න ඔබට වාසනාව ලැබේවා.